හරි. ඊට පස්සේ තුන්වෙනි පාඩම තමයි cost management කියන පාඩම. මේකේ මේකේ කතා කරනවා මේ cost management කියන concept එක මොකක්ද? සහ මේ cost manage කරන්න පුළුවන් tools කීපයක් ගැන. හරි. එතකොට සමහර ඒවා මෙතන මේ පාඩමේ මම briefly කතා කරලා ඉවර කරනවා. තව සමහර tools අපි ඉස්සරහ පාඩම් විදිහට සම්පූර්ණ පාඩමක් විදිහට කතා කරගෙන යනවා. එතකොට අපි මොකද වෙන්නේ කියලා අපි බලමු. මේකේ මම ඉතින් මේකේ ස්ලයිඩ් එක නේ එක නේ. මේ පළවෙනි ස්ලයිඩ් දෙක ඔහොම තියලා මම මෙන්න මෙතනට එන්න. cost management කිව්වහම මම ඊට පස්සේ වයි මුලට යන්න. cost management කියලා කිව්වහම අපේ ඊට කලින් තිබිච්ච concept එක තමයි cost minimization කියලා කියන්නේ. cost minimization කියලා කියන්නේ කොහෙන් හරි cost එක කට් කරනවා. cost එක අඩු කරන්න ඕනේ කොහොම හරි. ඒක ස්ට්‍රැටජික් දෙයක් නෙමෙයි. කොහෙන් හරි cost එක අඩු කරනවා. හරිද? එතකොට දැන් ගත්තට පස්සේ මේ එහෙන් මෙහෙන් කොහෙන් හරි අඩු කරනවා. දැන් උදාහරණයකට සැලරි අඩු කරනවා. මොනවද යෝගට් මොනවද දැන් ඒ වගේ මොනවා හරි මෙටීරියල් ප්‍රමාණය අඩු කරනවා. ඒ වගේ කොහෙන් හරි අඩු කරනවා එහෙන් මෙහෙන් දාලා cost එක ටිකක් කොහෙන් හරි අඩු කළා දාන්න. හරිද? මොකද දැන් ඔතනදී ඔය ට්‍රැඩිෂනල් දැන් cost minimization එකේ දැන් directly බලන්න එයාට traceable කරන්න පුළුවන් cost එකනේ. හරි දැන් අර කලින් පාඩමකද අපි කතා කරේ ඒක මේ total cost එකෙන් පොඩි portion එකක් වුණා අලුතෙන් එද්දි කියලා. හැබැයි දැන් මේව තාම මේ ට්‍රැඩිෂනල් කියන්නේ අපි මේ දැන් මම මේ කතා කරන්නේ ට්‍රැඩිෂනල් cost minimization කියන එක ගැනනේ. එතකොට cost minimization කියනකොට අර කොහෙන් හරි cost එක අඩු කරන්න ඕනි. අඩු කරන්න එහෙන් මෙහෙන් කොහෙන් හරි cost එක කපලා දානවා. හරිද? එතකොට දැන් සමහර වෙලාවට ඔකේ තියෙන issue එක තමයි මිනිස්සු dissatisfy වෙන්න පුළුවන්. මොකද දැන් හිතන්න දැන් අපි යෝගට් හදන කම්පැනියක් මොකක් හරි යෝගට් දැන් cost එක අඩු කරන්න කියලා අපි කිරි වලට වතුර කවලම් කරනවා. එතකොට quality එක බහිනවා. අපේ යෝගට් එකේ quality එක බහිනවා. එතකොට අර දැන් අපේ කස්ටමර්ස්ලට තේරුම් යනවා ඉස්සරලාට තීච්ච රහ මේකේ නැහැ දැන්. ඒකට කිරි ගතිය අඩු කිරි රහක් එනවා. ඒ කිරි රහ අඩුයි වෙනදට වැඩිය. වතුර වගේ ඉක්මනට දිය වෙනවා. මොනවා හරි ඔය වගේ ප්‍රශ්න එනවා කියලා හිතන්න. එතකොට දැන් cost එක minimize වෙලා කියන එක හරි cost එක කොහෙන් හරි අඩු වෙලා. හැබැයි customer dissatisfy වෙලා. ඔය එක aspect එකක්. අනිත් අතට ගත්තට පස්සේ සමහර වෙලාවට employee ලා dissatisfy වෙන්න පුළුවන්. ඒකට උදාහරණ තමයි දැන් salary එක cut කරනවා. හරි දැන් තේදළු කඩන ලේබර්ස්ලාගේ එයාලයි අපිට කොස්ට් එක වැඩි මේ අපිට වාට 1000ක් දෙන්න බෑ දවසට අපි 800යි දෙන්න අඩු කරනවා හරි එතකොට ඒගොල්ලෝ ඩිස්සැටිස්ෆයි වෙන්න පුළුවන් තේරෙනවද එතකොට කොස්ට් මිනිමයිසේෂන් කියන එක අන්න එහෙම එකක් කොහෙන් හරි එහෙන් මෙහෙන් කොහෙන් හරි කොස්ට් ටිකක් කපලා දානවා හරි එතකොට ස්ට්‍රැටජිකලි ගතියක් ඒකේ නැහැ කොස්ට් එක අඩු කරගැනීමේ පර්පස් එක නිසාම කොහෙන් හරි කඩනවා ඒක තමයි මෙතන මේ කියන්නේ aims at minimizing resource consumption in different activities. aim එක තමයි මොනවා හරි different activities වල තියෙන resource consumption එක minimize කරගන්න එක. හරි. ඒතකොට resource consumption එක minimize කරනවා කියන්නේ cost එක අඩු කරනවා. cost එක අඩු කරන cost එක cut කරනවා දැන් ඉතින්. effort to get rid of some cost categories. සමහර cost categories අයින් කළම දානවා. හරි හිතන්න දැන් මොකක් හරි පැකේජ් මේ චොකලට් මොකක් හරි හදනවා. අපි චොකලට් එක දාලා තියෙන අර පොලිතීන් කවර් එකට අමතරව තව ලස්සන බොක්ස් එකක් දුන්නා. චොකලට් එක. එතකොට පැකේජින් කොස්ට් එක වැඩි කියලා මොකද කරන්නේ? අයින් කරලා දානවා. ඒ බොක්ස් එක අයින් කරලා නිකන් පොලිතීන් එක විතරක් දෙනවා. හරි සමහර වෙලාවට අයින් කළාම දානවා. සමහර කොස්ට් කැටගරි ඒ වගේ. මේ disturb some strategic options. මේ disturb some strategic options. හරි. එතකොට ස්ට්‍රැටජික් ඔප්ෂන්ස් වල ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. ඉතින් මොකද දැන් ඔහොම වුණාම ආයි මිනිස්සු එක ගන්න. නෝට එපා වෙනවා. cost management කියන concept එක තමයි ඊට පස්සේ ආව. cost management කියන concept එකෙන් වෙන්නේ මේ cost එක මෙහෙම කපලා දාන්නේ නැහැ. ඒ කියන්නේ cost එක අඩු කරන හැබැයි එහෙන් මෙහෙන් cost එක අඩු කරගන්නේ. හරිද? ඒකෙදි වෙන්නේ while we are maintaining customer satisfaction and employee satisfaction how we can reduce the cost and keep our strategic position. හරිද? දැන් cost management එකේදී
අර කිව්වා වගේම එම්ප්ලොයිස්ලා වගේම අපේ කස්ටමර්ස්ලාවත් ඩිස්සැටිස්ෆයි වෙන විදිහට එහෙම මෙහෙම කපන්නේ අපේ අර ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක තියෙන ගමන්ම හැබැයි අපේ කොස්ට් එක රෙඩියුස් කරගන්න අපි උත්සාහ කරනවා හරිද ඒක තමයි cost management කියලා කිව්වේ. ඒතකොට aims at assessing need of activities and performing efficiently for better satisfaction of customer. හරිද? අපි assess කරලා බලනවා මේ ඇත්තටම මේ activities ඕනිද? හරි? දැන් සමහර inspection වගේ ඒවා තියෙනවා. සමහර activities ඒවා ගොඩාක් කියන්නේ inspection 3-4 යනවා. round. ඒතකොට අපි බලනවා මේ inspection round එකක් අයින් කරලා අපිට පුළුවන් ද මේ activity එක ඇත්තටම මෙතනට ඕනිද? and performing efficiently for better satisfaction of customer. එතකොට customer ගේ satisfaction එකට කිසිම බාධාවක් එන්නේ නැතුව කියන්නේ දැන් අපි ගත්ත යෝගට් එකේ නම් ඒ ගත්ත යෝගට් එක මෙනු ඒකේ මේ කිරි වතුර කවලම් කරන්නේ නැතුව ක්වොලිටි එක බාලා කරන්නේ නැතුව වෙන යම් ක්‍රමයකින් අපිට පුළුවන් ද ඒ සහ සැලරි අඩු කරන්නේ නැතුව අපේ එම්ප්ලොයිස් ලගේ අපිට පුළුවන් ද මේකේ කොස්ට් එක අඩු කරගන්න. කොස්ට් මැනේජ්මන්ට් කියන්නේ අන්න එහෙම. හරි. effort effort toward maintaining optimal cost level. හරි. එතකොට optimal cost level එකක් maintain කරන එක තමයි ඒගොල්ලෝගේ effort එක. හරි. always support strategic options. තේරෙනවනේ ඒතකොට strategic වලට මෙතනදී support කරනවා options වලට. හේතුව අර වගේ dissatisfy වෙන්නේ නැහැ මෙතනදී කාගේවත්. යාළුවත් satisfy කරන ගමන් employees ලව customers ලව අපි cost එකත් කොහොම හරි අඩු කරගන්න තමයි try කරන්නේ. එතකොට ඕක තමයි cost minimization එකයි cost management එකයි ගත්තට පස්සේ තියෙන concept එක. උතනින් අපි මේ cost management concept එක තමයි ඉස්සරහට කතා කරගෙන යන්නේ. ඊට පස්සේ cost management එකනොත් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ආවා strategic cost management කියන එක. මෙතෙන්දී ඔය කිව්ව දෙයම තමයි අර strategically. ඒතකොට strategically වෙනවා කියලා කියන්නේ අර මිනිස්සුන් අර satisfy කියන එකද? satisfy කරන ගමන් තමයි අපි cost එක අඩු කරගන්න ඕනේ. හරි cost manage කරගන්න ඕනේ. බලන්න strategic cost management is the application of cost management technique for a business in order to improve their strategic position constantly while reducing cost. එතකොට එයාලගේ strategic position එක වැඩි කරන improve කරන ගමන් අපි ඒත් එක්කම simultaneously අපි cost එක අඩු කරගන්න ඕනේ. කියන්නේ efficiency එක වැඩි කරලා වෙන්න පුළුවන් unnecessary cost identify කරගෙන ඒවා අයින් කරලා දාලා වෙන්න පුළුවන් හැබැයි ඒකත් එක්ක අපේ products වල quality එක අඩු කරන්න බෑ එහෙම වුණොත් අපේ strategic position එක නැති වෙලා යනවනේ හරි අනිත් අයත් එක්ක competitiveness එක අඩු වෙලා යනවා අපිට compete කරන්න පුළුවන් වෙනවා අනිත් අයත් එක්ක competition එකට හොඳට හොඳට එකට face කරන්න අපේ products වල quality එක තියෙන ගමන්ම අපේ cost එක අඩු කරගෙන මේ වැඩේ කරන්න එක තමයි strategic cost management එකේදී වෙන්නේ ඔතන කියන ඒක ප්‍රශ්නේ improving strategic position කියන්නේ මොකක්ද කියන එක aims at achieving customer satisfaction on a competitive basis මේ competitive base එකේ competitive market වල අපේ තියෙන customer satisfaction එක අපි තියා ගන්න ඕනේ විදිහට. ඒක තමයි ඒක වැඩි කර ගන්න ඕනේ. හරි. ඒක තමයි improving strategic position කියන එකෙන් කියන්නේ reducing cost කියන එකට දීලා තිනවා. aims at improving efficiency in achieving cost reduction objective. එතකොට ඒත් එක්කම simultaneously අනිත් පැත්තෙන් cost එක අඩු කරගන්න එකත් අපි බලනවා. හරි efficiency එක improve කරගෙන හරි new technology advancement කරලා හරි අපි cost එක අඩු කරගන්න එකත් අනිවාර්යෙන් බලනවා. එතකොට මේ ඒක තමයි strategic cost management එකේදී වෙන්නේ. එතකොට අපි මෙතෙන්දි මම ඉස්සෙල්ලාම ගත්තේ traditional අපේ cost minimization concept එකත් එක්ක cost management කියන එකේ කොහොමද වෙනස් වෙන්නේ සහ ඒ cost management එකනොත් තවදුරටත් ඉස්සරහට ඇවිල්ලා strategic cost management කියන concept එකක් කොහොමද ඒකෙදි මොකද්ද වෙන්නේ කියන එක. දැන් අපි ආපහු උඩට යමු. ඊට පස්සේ දැන් ඔය කියපු strategic management concept එන්න මෙතන මම එතනත් මේකත් කියලා එන්නම්. ඒ වගේ අර මේ cost management කරන tools නැත්නම් techniques වගේක් තමයි අපි මේකෙදි කතා කරන්නේ. හරිද? ඒවා තමයි මේ තියෙන්නේ. ඔතන නැහැ activity based costing කියන ABC කියන එක. නමුත් ABC එක අපි ඉස්සලම කතා කරනවා. ඒකේ වැදගත්කමක් තියෙනවා. අපි ABC කතා කරලා මෙතනට ආව නම් හරි කියලා හිතෙනවා. ඔව් ABC කතා කරලෙමු. මෙතන මම කියන්න උත්සාහ ගත්තේ මේ එතන cost මෙතන cost management tools තමයි මේ තියෙන activity based management මේ ටික ගැන අපි කතා කරනවා. මේ සමහර ඒවා අපේ එක සමහර එක පාඩමක්ම වෙන මේ attribute based costing එහෙම එක පාඩමක් lesson එකක් තනි කරම. ඒතර ඒ වගේ තියෙනවා අනිත් මේ ටික අනිත් දේවල් ටික අපි මේ පාඩම ඇතුලේ කතා කරමු.
හරි. ඊට පස්සේ activity based costing under ABC. මෙතනදි වෙන්නේ activity based costing කියන එක ඇත්තටම ගත්තොත් එයා මේ cost management වල fundamental එක. හරි එහෙම තමයි කිව්වේ. කියන්නේ activity based costing කියන එක මේ ඒ කියන්නේ cost management වලට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ cost දැන් ඔකට හේතුව අපි කතා කරානේ මේ මොනවද අර කලින් පාඩම් වලදී overhead portion එක ටිකක් වැඩි වුණා direct traceable cost එකට වඩා කියන එක. ඒතකොට හරි අපි කතා ගත්තොත් අපේ traditional දැන් මෙතන මම මෙතන explain කරන්නම් මේ ABC එකත් එක්ක කොහොමද අපේ traditional costing method එක වෙනස් වෙන්නේ සහ ඇයි මේ ABC costing එක cost management වල fundamental එක කියන්නේ කියන එක. දැන් අපි ඉස්සලා ගත්තාම දැන් අය කිව්වා වගේ දැන් overhead එක වැඩි වෙලා තියෙනවා. දැන් traditional costing method වලදී අපි ගොඩක් overhead touch කරන්නේ නැහැ. නේද? දැන් traditional absorption method එකේදී අපි මොකද සාමාන්‍යයෙන් කරන්නේ? අපි කරන දේ තමයි අපේ direct material cost එක තියෙනවා. නේද? direct material cost එක තියෙනවනේ. එයාට direct labor ටික එකතු කරනවා. ඊට පස්සේ අපි overhead එක නිකම්ම මේකට එකතු කරගෙන යනවා. හරිද? overhead එක එතකොට overhead එකේ fixed portion එකක් තියෙන්න පුළුවන්. variable portion එකක් තියෙන්න පුළුවන්. මෙහෙම එකතු කරා අපි total cost එක ගත්තා. ඕකනේ අපි absorption method එක කියලා කියන්නේ. ඒතර උතන තියෙන issue එක තමයි දැන් overhead එක un90 මේ overhead එක මේ අපිට අඳුනා ගන්න බෑ. unidentifiable. හරිනේ. ඒ කියන්නේ මේ කියන්නේ overhead එක වෙන වෙනම අඳුන ගන්න බෑ. අපි එකටනේ overhead එක ගන්න. එතකොට දැන් අර අපි කලින් පාඩම් ගන්න කිව්වා වගේ overhead එක ටිකක් ලොකු fraction එකක් ගන්නවා අපේ total cost එකෙන්. එතකොට දැන් අර කලින් තිබ්බ traditional මේ method එකෙන් අපිට ඒක address කරන්න බෑ. මොකද මෙතන ඒගොල්ලෝ ගන්නේ සාමාන්‍ය absorption method එක. ඒතකොට ABC method එක ආවට පස්සේ ABC method එකෙන් මෙන්න මේ overhead absorption කරන එක ගොඩක් ඒ කියන්නේ overhead absorption එකට ඒක focus කරා. එහෙමනේ උනේ. එතකොට ඒ කියන්නේ මෙතන ABC costing එකෙන් අපි ගොඩක් කරන්නේ overhead එක absorb කරන එකනේ. එතකොට ඒක activity base කරලා තමයි අපි absorb කරන්නේ. ඒක ගැන මම කියන්න ඊට කලින් මේ step ටිකත් එක්ක යන ගම මම ආයෙත් විස්තර කරන්න. හරිද? පළවෙනිට කියන දැන් ABC costing එකේදී activities are identified. පළවෙනිටම අපි ABC costing එකේදී කරන්නේ activities identify කරගන්න. අපේ production process එකේ තිබිච්ච activities මොනවද? හරිද? එතකොට මොකද activities identify කරගන්නවා කියන්නේ මේ හැම activity එකක්ම resources use කරනවා. හරිද? මොකක් හරි activity එකක් අපි කරන්න අනිවාර්යෙන් අපි resource use කරනවා. එතකොට resource use කරනවා කියලා කියන්නේ අපිට cost එකක් යනවා මෙතනට. නේද? cost එක කියන්නේ අපේ value of resources consumed to create something. අපි මොනවා හරි දෙයක් හදන්න පාවිච්චි කරන resources වල value එක තමයි consume කරන resources වල value එක තමයි අපිට cost එක වෙන්නේ. එතකොට අපි මේ කරන හැම activity එකක්ම resource use කරනවා. resource use කරන නිසා අපිට හැම activity එකකින්ම cost එකක් එනවා. මෙතනදී අපි දැන් කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සර මේ absorption method එකේදී එකටනේ ගත්තේ අපි කිව්වනේ. මෙතනදී එහෙම නෙමෙයි අපි මේ මොනවද අපේ overhead යන activities මොනවද කියලා identify කරගන්නවා ඉස්සෙල්ලාම. හරිද? එතකොට overhead යන activities කිව්වට පස්සේ different දැන් machine මොනවද machine වලින් production කරන ඒවා වෙන්න පුළුවන්. ඊට පස්සේ inspection වෙන්න පුළුවන්. packaging වෙන්න පුළුවන්. ඔය වගේ ඊට පස්සේ ඔය වගේ different activities තියෙන්න පුළුවන්. එතකොට එන්නේ activities මොනවද? අපේ production process එකේ තියෙන මේ activities මොනවද කියලා අපි ඉස්සෙල්ලාම identify කරගන්න ඕනේ. කොට මේ activities කිව්වට පස්සේ උතන උදාහරණයක් සර් කිව්වා මේ දැන් අපි lecture එකක් කරනකොට lecture hall එකේදී lecture එක කරන නිසානේ ඒකේ light AC multimedia වැඩ කරන්නේ අපි lecture එක ඒ වෙලාවේ කරන නිසානේ. එතකොට ඒ වගේ අපි production එක කරන නිසා ඇතිවෙන activities තියෙනවා. එතකොට අන්නේ activities ටික මොනවද කියලා ඉස්සෙල්ලාම අපි
අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ ABC මොඩල් එක යටතේ. ඊට පස්සේ දැන් ඕක ට්‍රැඩිෂනල් කොස්ටිං මෙතඩ් එකක් මම කියුවේ මේකත් එක්ක මම අර කම්පෙයාර් කරලා පෙන්නන්න කි. දැන් ට්‍රැඩිෂනල් කොස්ටිං මෙතඩ් එක ගත්තට පස්සේ ඒකේ ඇබ්සෝප්ෂන් කොස්ටිං එකක් මම අර කලින් කරලා පෙන්නුවා වගේ ඇබ්සෝප්ෂන් කොස්ටිං මෙතඩ් එකක් නේ තියෙන්නේ. ඒකේ ඒක ඩිස්රිගාඩ් කරලා තියෙන ඇක්ටිවිටීස්. හරිද? ඇක්ටිවිටීස් ගැන කියන්න හොඳ නෑනේ. නිකන් කොමන් ඕවර්හෙඩ් එකක් තමයි ඒගොල්ලෝ ගන්නෙ. හරි. කොමන් ඕවර්හෙඩ් එකක් ගන්නවා ඇබ්සෝප්ෂන් රේට් කොමන් ඕවර්හෙඩ් ඇබ්සෝප්ෂන් රේට් එකක් ගන්නවා අපි කියන්නේ OAR එක කියලා. per hour එකකට ගන්නවා මොකක් හරි එක cost center එකකට අදාළව. ඒ කියන්නේ මොකක් හරි කරන තැනකට අදාළව ඒකේ තියෙන රෙන්ට් එක වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රිසිටි එක වෙන්න පුළුවන් මැෂින් නෝර ඔක්කොම එකතු කරලා එක සිංගල් OAR එකක් තමයි හදන්නේ. මම කියන්නේ ට්‍රැඩිෂනල් එකේ. හරි. හැබැයි ABC එකට ආවට පස්සේ අපි ඩිෆරන්ට් OAR හදනවා. හරි. ඒක ඊගා ඉස්සරහ ස්ටෙප් එක තියෙන්නේ. මෙතන කියන්නේ අතන කරන්නේ අතන එහෙම වෙන වෙනම ඇක්ටිවිටි බේස් කරලා ගන්නෑ ට්‍රැඩිෂනල් කොස්ටින් මෙතඩ් එකේ ඇක්ටිවිටිස් ඩිස්රිගාඩ් කරලා තියෙනවා. මොකද මෙතන දැන් එතෙන්දි ට්‍රැඩිෂනල් එකේදී කතා කරන්නේ ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ assumption එකක් කරන්නේ ඔක්කොම ප්‍රොඩක්ට්ස් වලට අපි පාවිච්චි කරන රිසෝසස් සේම් වෙනස් වෙන ටයිම් එක විතරයි. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඒ යන ප්‍රොඩක්ට් එකට යන ටයිම් එකෙන් විතරක් අර ඇබ්සෝප්ෂන් රේට් එක වැඩි කරලා ගන්නවා. තේරෙනවද? ඒක තමයි ට්‍රැඩිෂනල් ඒක සිංගල් OAR එකක් හදන එකයි හදන්නේ. එතකොට හැම ප්‍රොඩක්ට් එකටම යන රිසෝසස් සමානයි. වෙනස් වෙන ටයිම් එක විතරයි. වෙනස් වෙන ටයිම් එකකින් විතරක් වැඩන්නේ. A කියන ප්‍රොඩක්ට් එක හදන්න 2 මිනිත් යනවා නම් ඒක 2 මිනිත් වලින් වැඩි කරනවා. B කියන ප්‍රොඩක්ට් එක හදන්න 4 මිනිත් යනවා නම් 4 මිනිත් වලින් වැඩි කරනවා. වෙනස් වෙන ටයිම් එක විතරයි කියලා තමයි ඒගොල්ලෝ assumption කරන්නේ. හරිනේ. ඒතර ඔය ඇක්ටිවිටීස් කියන එක. හරිද? දැන් ඕක තව මම උදාහරණයක් දැන් සෙකුව දැන් මේ මෙහෙම ෆැක්ටරියක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒතකොට කොස්ට් සෙන්ටර්ස් කීපයක් තියෙන පුළුවන් ඔහම. හරිද? එතකොට මේ එක කොස්ට් සෙන්ටර් එකක් කියන්නේ දැන් මේක ඇතුලේ තියෙන්න පුළුවන් තැනක නිකන් පෑනක් හදන්න. වයිට් බෝඩ් මාකර් නිකන් අපි ලියන පෑනක් කියලා හිතන්නකෝ. එතකොට මේක පාවිච්චි වෙනවා මේක කොස්ට් සෙන්ටර් එකේ මේ පෑන හදන්න. අපි හිතමු මැෂින්. හරි ඔටෝමේටඩ් මැෂින් තියෙනවා මේ පෑන හදන්න. ඒ වගේම highly skilled labor පාවිච්චි කරනවා මේ පෑන හදන්න මේ කොස්ට් සෙන්ටර් එක ඇතුලේ. හරි ඊට පස්සේ ඩිප්‍රීසියේෂන් මැෂින් වල ඩිප්‍රීසියේෂන් යනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ ටික ඔක්කොම එකට එකතු කරනවා දැන් මම කියන්නේ ට්‍රැඩිෂනල් මෙතඩ් එකේ නම් මේ ටික ඔක්කොම එකට එකතු කරලා එනවනේ වැලියු එක මේක බෙදලා මේක ගිය ඔක්කොම මේ සම්පූර්ණ ටයිම් එකකින් හරි මොකකින් හරි බෙදලා මේ ඩ්‍රයිවර් එකකින් බෙදලා ගන්නවා මේ OAR එක. හරි. එතකොට ඒ OAR එක තමයි ටයිම් බේස් කරලා ඔක්කොම ප්‍රොඩක්ට්ස් වලට ඇලොකේට් කරන්නේ. හරිද? හැබැයි දැන් හොඳට බැලුවොත් නිකන් පෑනක් වගේ දෙයක් හදන්න ඔටෝමේටඩ් මැෂින් තියෙනවා නම් මේ ස්කිල් ලේබර් කියන එක ඕනේ නැහැනේ. හරි පෑනක් හදන්න දෙක හිතන්නේ මේ කොස්ට් එකේ පෑනයි මොනවා හරි වෙන ලේබර් පාවිච්චි කරලා හදන එකක් තියෙනවා කියලා. හැබැයි ස්කිල් ලේබර් ඕනේ නැහැ පෑන හදන්න. එතකොට මේ ඇක්ටිවිටි එක මේකට ඉරිලෙවන්ට් එකක්. හැබැයි එහෙම වුණා කියලා ට්‍රැඩිෂනල් කොස්මෙටික් මෙතඩ් එකේ ඒක බලන්නේ නැහැ. ඒගොල්ලෝ කරන දේ ඔහොම එකතු කරා, ඔහොම කොමන් එකතු කරා මේ ටික ඔක්කොම ඔය මේ කොමන් OAR එකක් හැදුවා. මේ දැන් ඇක්ටිවිටි බේස් එකේදී වෙන්නේ මේ එකින් එක ඇක්ටිවිටි එක බලනවා. මැෂින් එකේ මැෂින් එක ස්කිල් ලේබර් මේක කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම පාවිච්චි ඒ ඇක්ටිවිටි එක කළා නැත්නම් අවශ්‍ය නැහැ නේද කොස්ට් එකක්. කොස්ට් එකක් ඒ ප්‍රොඩක්ට් එකට අවශ්‍ය නැහැ. මොකද ඉතින් ඒක හදන්නේ ඇක්ටිවිටි එක පාවිච්චි කරලා නැහැ නේ. ඒ කොස්ට් එක මේ ඉන්ක වෙලා නැහැ. ඊට පස්සේ ඔයගේ ඇක්ටිවිටි බලනවා. හරිද? ඊට පස්සේ දැන් අර මං කිව්වා වගේ මෙතෙන්දී අර ට්‍රැඩිෂනල් මෙතඩ් එකේ මේ ස්කිල් ලේබර්ස් ඕනේ නැති වුණත් ඇත්තටම අර මේ කොමන් OAR එක ගන්න එකෙන් වෙන්නේ මේකත් අර කොස්ට් එකට එකතු වෙලා තියෙන්නේ අපේ. ඒතකොට ඒක කොස්ට් එක ඉතින් ඉන්ක්‍රීස් වෙන්න බලපාන එක හේතුවක් ට්‍රැඩිෂනල් මෙතඩ් එකේ. හරිද? මොකද දැන් ඒගොල්ලෝ ට්‍රැඩිෂනල් ඇබ්සෝප්ෂන් එකේදී රිසෝසස් ගැන කන්සිඩර් කරන්නේ නැහැ. ඒගොල්ලෝ අර මොනවා හරි රිසෝසස් එකක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ මොනවා හරි රිසෝස් එකක් ඒ කොස්ට් සෙන්ටර් එක ඇතුලේ තියෙනවා නම් ඇලොකේට් කරලා දානවා. ඒකට ගිය කොස්ට් එක එකතු කරලා ඇලොකේට් කළා ඔයාලා. හරිද? මේක තමයි උතන ට්‍රැඩිෂනල් කොස්ටිං එකේ තියෙන ඉෂුව එක මේකට ආවට පස්සේ. දැන් ABC එකට ආවට පස්සේ ඒ ABC එකේදී කරන්නේ charge cost එක charge කරන්නේ based on activities. හරි? ඒ perform කරපු activity එකට අදාළව තමයි අපි cost එක charge කරන්නේ. හරිද? මම හිතනවා ඒක තේරෙන්නේ කියලා. දෙවෙනි එක
දැන් ඊට පස්සේ අපි activities ටික identify කරගන්නවා. Overheads are accumulated to activity cost pools. ඊට පස්සේ මේ එකින් එක activity එකකට ගිය cost එක අපි එකට accumulate කරලා cost pool එකක් කියන්නේ එතන cost එකතු වෙච්ච තැනක් කියන්නේ මේ physical place එකක් නෙවෙයි අපි එකට එකතු කරනවා එකට accumulate කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න inspection කියන එක මේ activity එක කියලා. ඒතර inspection කියන activity එකට cost එකක් ගිහින් තියෙනවා. දැන් activity එක base කරලානේ හදන්නේ. activity එකට ගියේ මේ inspection cost එක එක activity එකක් inspection කියන activity එකට ගියේ cost එක අපි එකතු කරනවා. ඒකල එකට එකතු කරගන්න. ඒක තමයි accumulated cost pool එකක් එතන හදන්නේ. හරිද? දැන් ඕක ඒ විදිහට කරන ට්‍රැඩිෂනල් එකේදී කරන්නේ මේකෙදි කරන්නේ cost drive එකක් බේස් කරලා. හරිද? ඊට පස්සේ ABC පාවිච්චි කරනකොට අර මං කලින් කිව්වා වගේ අපි මොනවද මේ ඉන්ස්පෙක්ෂන් නම් ඒ එකට එකතු කරගන්නවා. හරිද? ඊට පස්සේ දැන් ABC පාවිච්චි කරනකොට දැන් ඕ වගේ ගොඩාක් ඕවර්හෙඩ්ස් අපිට හම්බ වෙනවා. ඉන්ස්පෙක්ෂන්, ඊට පස්සේ ප්‍රොඩක්ෂන් මොනවා හරි පැකේජින් ඕ වගේ ගොඩාක් හම්බ වෙනවානේ ඕවර්හෙඩ්ස්. එතකොට අපිට පුළුවන් එතෙන්දී ඊසිලි එක කැච් අප් කරගන්න මේ ඕවර්හෙඩ් එක මොකටද ඉන්ක කරලා තියෙන්නේ. ඇත්තටම මේ ඕවර්හෙඩ් එක මේ ප්‍රොඩක්ට් එකට ඕනි එකක්ද නැති එකක්ද? හරි. එතකොට අපිට ඊසිලි කැච් අප් කරගන්න පුළුවන් අර මේ මෙහෙම අර එක වෙන් කරාට පස්සේ අයිඩෙන්ටිෆයි කරගෙන දැන් වෙන් කරගත්තට පස්සේ නැත්තරම මේ ප්‍රොඩක්ට් එක හදන්න මේක ගිහි මේ ඇක්ටිවිටි එක ඇත්තරම කරලා තියෙනවද කියන එක. හරි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඇක්ටිවිටි එක අයින් කරලා අපිට කොස්ට් එක මම කලින් කිව්වා වගේ අර කොස්ට් එක අඩු කරගන්නත් ඕනි ක්වොලිටි එක බාල කරන්නේ නැතුව. ඒතර මේ ඇක්ටිවිටි එක අඩු කරා කියලා මේක ඇක්ටිවිටි එකක් අපිට මේ ඕවර්හෙඩ් එකක් අපි අයින් කරගත්තොත් මේ ඕවර්හෙඩ් එකක් අයින් කරගත්තොත් අපේ කොස්ට් එක අඩු වෙනවා. හැබැයි අපේ ක්වොලිටි එකට හානියක් වෙන්නේ නැතුව. අන්න ඒ වගේ ස්ට්‍රැටජිකල් ඩිසිෂන් ගන්න තමයි මේ වගේ කන්සෙප්ට් ඕනි. ඒකයි අර කිව්වේ ස්ට්‍රැටජික් කොස්ට් මැනේජ්මන්ට් එකක් දැන. හරිද? ඊට පස්සේ උතනම තියෙනවා leading quality product satisfying customer and employee. හරි. ඊට පස්සේ 3 cost drivers of activities identify. ඊට පස්සේ දැන් අපි හදාගත්තන inspection අර මේ machine production ඔයගේ activities ටික දැන් ඊට පස්සේ ඒකේ cost එක එකට එකතු කරගන්න. දැන් cost drivers හදාගන්න. cost driver කියන්නේ දැන් ඒක කොහොමද අපි allocate කරන්නේ නැත්නම් දැන් ඉන්ස්පෙක්ෂන් එක වගේ නම් ඉන්ස්පෙක්ෂන් ටයිම් එක වගේ. දැන් මැෂින් නම් මැෂින් අවර්ස් වගේ එකක්. හරි. ඊට පස්සේ ඒ කොස්ට් ඩ්‍රයිවර් එක බේස් කරලා අපි කොස්ට් ඩ්‍රයිවර් රේට්ස් ටික කැල්කියුලේට් කරගන්න. you know overhead අර absorption rate ටික අපි හදන්නේ. මැෂින් කොස්ට් එක මැෂින් අවර්ස් වලින් බෙදලා ඒක රේට් එකක් ගන්නවා. ඒ වගේ overhead absorption rate ටික අපි හදා ගන්නවා. ඒ overhead absorption rate ටික බේස් කරලා අපි overhead එක අපේ products වලට absorb කරනවා. ඕක තමයි සරලවම ABC එකෙන් කරන්නේ. හරිනේ. ඔය තිබුණේ ABC එක කොහොමද එයාලා මේ මොකද සෝරි ABC එකේ මේ කොහොමද cost එක අපි allocate කරන්න කියන එක. හරිනේ. ඒතර ඔන්න මෙතන තව මේ සර්ගේ මොකක් හරි රිසර්ච් කරපු එක මේ ඇත්ත එක්සැම්පල් එකක් මම හිතන්නේ මේ මොකක් හරි මේකෙත් මේ යෝගට් මොකක් හරි යෝගට් එකක් හදන මොකක් හරි කරපු රිසර්ච් එකක් මොකක් හරි කොහොම හරි මේ ෆිගර්ස් ටික තියෙනවානේ. දැන් උතනත් වෙලා තියෙන්නේ එහෙම තමයි දැන් මේ මොනවාද ටෝටල් මික්ස්චර් එකට ගිහින් තිනවා 40ක්. දැන් අපිට දැක්ක ගමන් හිතෙනවා 40 ගොඩක් ලොකුයි. අපේ කොස්ට් එක වැඩි නම් මෙතන මැටීරියල් තමයි අඩු කරනවා. දැන් මැටීරියල් අඩු කරගන්න මොකද කරන්නේ? අපි මේ මේකට වතුර මේ මික්ස්චර් එකට වතුර දානවා. මොකක් හරි ඔන්න වගේ එකක් නේ එකපාර ඔලුවට එන්නේ. එතකොට එහෙම නෙමෙයි දැන් මෙතන බැලුවහම ගොඩක් තියෙනවා ඕවර්හෙඩ්. මොනවාද ඉන්ජිනියරින් එනර්ජි කෝස්ට් පැකේජින් මැටීරියල් වගේ අපිට පුළුවන් මේ පැකේජින් මැටීරියල් වලට එහෙම මේ 8යි ගාණක් ගිහින් තියෙනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතනින් කොහෙන් හරි අඩු කරගන්න. ඔන්න ඕක තමයි රතන කලින් කිව්වේ අර cost minimization කියන්නේ here and there උන තැනකින් කට් කරනවා. හරි. මේක වැඩිනේ. හරි. මේකට වතුර දානවා. නැත්තම් ඒකේ මික්ස් එක බාල කරනවා. මොකක් හරි කොහෙන් හරි කට් නැත්තම් සැලරි මොනවද සැලරි කප්පලා දානවා. හරි. ඔය වගේ මොකක් හරි ඒව කරනවා. මෙතන එහෙම එකක් නෙවෙයි කියන්නේ ඒක ඒ විදිහට තියාගෙන මේ ක්වොලිටි එක තියාගෙන හැබැයි අපි කොස්ට් එක අඩු කරගන්න ඕනේ. කොස්ට් එක මැනේජ් කරගන්න ඕනේ. ඒකට තමයි අපි මේ වගේ කන්සෙප්ට් පාවිච්චි කරන්නේ. මේ වගේ මෙතඩ් ටෙක්නික්ස් අපි යූස් කරන්නේ.
හරිද? ඒතර මම කියන්න ආපු දේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට දැන් මෙතනදී මේ 40 අඩු කරනකොට වඩා අපිට පුළුවන් නම් මේ විදිහට මෙතන මේ ගන්න මේ ඕවර්හෙඩ්ස් වලින් අඩු කරගන්න අපේ ක්වොලිටි එක අඩු කරගන්න නැතුව අපිට පුළුවන් අ, මේ අපේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක වගේම එම්ප්ලොයි සැටිස්ෆැක්ෂන් එකක් තියාගෙන අර කොස්ට් මැනේජ්මන්ට් කියන ස්ට්‍රැටජික් කොස්ට් මැනේජ්මන්ට් කියන concept එක එතන කරගන්න. හරිනේ. so ඒක තමයි ABC. දැන් ඔයාලට තේරෙනවද? ඒක තමයි ABC එකයි ට්‍රැඩිෂනල් මෙතඩ් එකයි අතර මම වෙනසත් එක්ක මෙතන පැහැදිලි කරේ. අර ඇයි ABC එක මේ කොස්ට් මැනේජ්මන්ට් එකේ ෆන්ඩමෙන්ටල් එක වෙන්නේ කියන එක. හරි. මොකද අර ඕවර්හෙඩ් ඇවිල්ස් ඒක ඕවර්හෙඩ් වල පෝෂන් එක ගොඩක් වැඩි වෙලා ඒකේ අර කියන්නේ ඩිරෙක්ට් ට්‍රේසබල් ඒවට වඩා ඕවර්හෙඩ් වල පෝෂන් එක වැඩි නිසා අපි ඉතින් අපි බලන්න ඕනේ. ඒතකොට ඕවර්හෙඩ් වලින් අඩු කරගන්න. මොකද ඩිරෙක්ට් ඒව අඩු කරගන්න ගියොත් වෙන්නේ අපේ ක්වොලිටි එක අඩු වෙන එක. කොස් මිනිමයිසේෂන් එකට කියන කන්සෙප්ට් එකත් එක ගත්තාම මේක ඕකේ කොහෙන් හරි අඩු කරනවා හැම හැබැයි කොස් මැනේජ්මන්ට් කියන එකේදී ඒක හරියන්නේ නැහැ. හරි දැන් ඔය කොස් මැනේජ්මන්ට් කියන කන්සෙප්ට් එකටම සර් ප්‍රැක්ටිකල් එක්සාම්පල් එකක් කිව්වා මේ IKEA කම්පැනි එකේ මේ ඒගොල්ලෝ කොෆි කප් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නලු. ඩොලර් 7 ගානක 750ක් හරි වගේ පොඩි ගානකට ඒක දැන් හැබැයි යාලගේ කොස්ට් එක වැඩි වුණා කියලා කියනවා මේ 7 ගානට වඩා. හරිද? දැන් 7 ගානට දෙන්න ඕනි මග් එක යාලගේ කොස්ට් එක වැඩි ඊට වඩා. මොකද ඉතින් මේගොල්ලෝ කරේ කියනවා මේ ඒගොල්ලෝ තේරුම් ගත්තලු මේ කප් එකේ ෂේප් එක නිසා ඒ කප් එක තියෙන විදිහ නිසා ඒක අඩු මේ ඒකට ගොඩක් පැකේජින් කොස්ට් එකක් යනවා. ඒ කියන්නේ එක බොක්ස් එකක් කියලා හිතන්නකො. බොක්ස් එකේ මේ කප් දාන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඇයි? මේකේ හැන්ඩල් එක අර මේ අල්ලන ඒක තියෙන. ඒක ඊට පස්සේ මේක රවුම් කියලා හිතන්නකො. එතකොට මග් එකක් මොකක් හරි. එතකොට දැන් රවුම් නම් රවුමට අර දැම්මට පස්සේ අර අතරමැද හිඩස් ඉතුරු වෙනවනේ. අන්න ඒ වගේ එකක් කියලා හිතන්නකො. එතකොට පැකේජින් එකට අර මේක යවනකොට ඒගොල්ලොන්ට ගොඩක් ට්‍රාන්ස්පෝර්ටේෂන් දැන් පැකේජින් වැඩි වෙනවා කියන්නේ තව ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක වැඩි වෙනවනේ. නේද? දැන් ඒතර කියන බොක්ස් ප්‍රමාණය වැඩි වෙනවා කියන හැබැයි ඇතුලේ තියෙන පොඩ්ඩයි හැබැයි බොක්සස් ගොඩක් තියෙනවා. පැකේජින් ගොඩයි. ඒතර ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක වැඩි. මේගොල්ලෝ කරපු දේ තමයි කියනවා ප්‍රැක්ටිකලි මේ IKEA කම්පැනි එක අර කප් එකේ ෂේප් එක වෙනස් කරා. හරි. එක නිකන් මට කියව හැටි නිකන් පංචාශ්‍රයක් වගේ මොකක් හරි මට මතක තියෙන නිකන් හිතන්න මේක ෂේප් එක වෙනස් කරා. ෂේප් එක වෙනස් කරපු නිසා දැන් අර කප් එකකට කප් එකක් එක පැත්තක් සෙට් කරන්න පුළුවන්. ඒකට නිකන් ෆිට වෙනවා. එතකොට අර කලින්ට වඩා මේ එක පැකේජින් එකට ගොඩක් කප්ස් මේකට දාන්න පුළුවන්. මේ පැක් කරන්න පුළුවන්. එතකොට මේකෙන් එයාලගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක 40% වලින් අඩු කරගන්න පුළුවන් වුණා කියලා කියනවා. හරි මේ චූටි දේ හැබැයි අර 40% වලින් අඩු කරලා. ඒගොල්ලොත් ඒ වෙලාවේ හිතුවනම් මෙහෙම නැත්තේ ඔහොම නෙමෙයි මේ කප් එක දාන මොනවා හරි අපිට මේක ක්ලේ වලින් නම් මේ ක්ලේ අඩු කරලා දානවා මොනවා හරි මොනවා හරි නම් පෝසියෙන් හරි මොනවා හරි ඒ දාන මික්සර්ස් බාල කරලා හරි එහෙම කරේ නෑ. ක්වොලිටි එකක් තියාගෙන ඒගොල්ලෝ තේරුම් ගත්ත පැකේජින් වලට ගොඩක් යනවා. එතනින් අඩු කරගත්ත ක්‍රමයන් පාවිච්චි කළා. ඔන්න ඔය වගේ එකක් තමයි කොස්ට් මැනේජ්මන්ට් කියන එකට ඒක ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් සර් කිව්වේ. ඒතර මම මේ ටික කතා කරා. ඊට පස්සේ ඔය ABC එක ගැන තමයි මම ටිකක් කතා කරේ. ඔයිට අමතරව තියෙන මේ තව කොස්ට් මැනේජ්මන්ට් ඒක ෆන්ඩමෙන්ටල් එක වගේ එකක් කිව්වනේ ABC එක. ඔයිට අමතරව තියෙනව තමයි මේ තියෙන්නේ. අනිත් පළවෙනි එක තමයි ඇක්ටිවිටි බේස් මැනේජ්මන්ට්. මේක ගැන අපි කොහොමද කතා කරනවා. හින්දා මම ඒක එතෙන්දී අපි කතා කරමු. ටාගට් කොස්ටිං මේකත් කතා කරනවා. ටාගට් කොස්ටිං එකේදී වෙන්නේ මේ try to getting down cost to desired level. හරි. අපි කොස්ට් එක ඉස්සෙල්ලා ටාගට් කරලා, ඒ කියන්නේ මාකට් ප්‍රයිස් එකක් අපි ඉස්සෙල්ලා ඩිටර්මයින් කරලා, ඒකින් අපි ප්‍රොෆිට් පෝෂන් එක අයින් කරලා කොස්ට් එක අපි එතනින් හදාගෙන ඒ කොස්ට් එකට අපි මේ අපේ කොස්ට් එක මේ ඇඩ්ජස්ට් කරගන්නවා. හරි. ඒක අතනට ගියාම තේරු නැත්තම් අතන ගියාම සම මේ අතන මේ ටාගට් කොස්ටිං කතා කරනකොට තේරෙයි ඉස්සරහදී මේ මාකට් එකේ ප්‍රයිස් එක අරගෙන ඒක අනුව අපි අපේ කොස්ට් එක ඇඩ්ජස්ට් කරගන්නවා. හරි. කස්ටමර් ප්‍රොෆිටබිලිටි ඇනලිසිස් එකක් කතා කරනවා. එතෙන්දි වෙන්නේ අපි ප්‍රොෆිටබල් කස්ටමර්ස්ලා අයිඩෙන්ටිෆයි කරගන්නවා. දැන් බිස්නස් එකක් ගත්තාම සමහරු ඉන්න පුළුවන් ගොඩක් බල්කි ගන්න තොග විදිහට ගන්න ගොඩාක් ප්‍රමාණයක් ගන්න කස්ටමර්ස්ලා. සමහරු ඉන්න පුළුවන් කිලෝ එකක් දෙකක් ගන්න. එතකොට අපි හැමෝටම පොදුවේ එකම මේ අපේ ස්ට්‍රැටජි එකක් මොකක් හරි පාවිච්චි කරොත් ඒකෙන් සමහර වෙලාවට අර හැමෝටම සමාන විදිහට සැලකෙන්නේ නැහැ.
මේකෙදි කරන්නේ කස්ටමර්ස්ලා අපි කවුද අපේ ප්‍රොෆිටබල් කස්ටමර්ස්ලා. එතකොට මේ ප්‍රොෆිටබල් අයව අපි ඒගොල්ලොන්ව සැටිස්ෆයි ඒගොල්ලෝ තමයි අපි ફોකස් කරන්නේ ඉස්සෙල්ලා. අනිත් ඊට පස්සේ අන්ප්‍රොෆිටබල් අය පොඩ්ඩක් ඔය නිකන් යුනිෆෝම් ස්ට්‍රැටජි එකක් හදනවා වෙනුවට අපි වෙන වෙන මේ ફોකස් ගෲප් වලට වෙන වෙනම ස්ට්‍රැටජිස් හදනවා. ඔය තමයි කස්ටමර් ප්‍රොෆිටබල් ඇනලිසිස් කියන්නේ. ඒකත් අපි කතා කරනවා. ඩිරෙක්ට් ප්‍රොඩක්ට් ප්‍රොෆිටබිලිටි එකත් අපි කතා කරනවා. ඊට පස්සේ වැලියු චේන් ඇනලිසිස් එක මේකෙදි කියන්නේ දැන් එකින් එක ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට අපේ ප්‍රොඩක්ට් එක ප්‍රොසෙස් වෙන ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ඒකට වැලියු එකක් ඇඩ් වෙනවා. හරි. එතකොට අපි ඒකෙදි ફોකස් කරනවා ඒ ඇත්තටම වැලියු එකක් ඇඩ් වෙන ඇක්ටිවිටීස් තියාගෙන අනිත් ඇක්ටිවිටීස් අයින් කරලා දාන්න. හරි. වැලියු එකක් ඇත්තටම වැලියු එකක් ඇඩ් වෙන ඇක්ටිවිටීස් මොනවද? ඒ ඇක්ටිවිටීස් ටික තියාගෙන නන් වැලියු ඇඩින් ඇක්ටිවිටීස් ටික අපි පොඩ්ඩක් එලිමිනේට් කරගන්න බලනවා. ලයිෆ් සයිකල් කොස්ටින් එකේදී වෙන්නේ දැන් අර මං කලින්ම කියන මතකද අපිට දැන් ඉස්සර නම් තිබුණා ප්‍රොඩක්ට් එකේ ලයිෆ් සයිකල් එක ගොඩක් ලෙන්දිය. හරි. හැබැයි කාලයත් එක්ක එන්න ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක ෂෝට් වුණා. දැන් ෂෝට් වුණා කියන්නේ ඒක කෙටි. එතකොට මේ ප්‍රොඩක්ට් එකේ තියෙන කාලය ගොඩක්. එතකොට ඒකත් එක්ක කොහොමද අපි එතකොට අපි අර කලින් බෙයා කරන කොස්ට් එක තියෙනවා. දැන් ප්‍රොඩක්ට් එකක් හදන්න කලින් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කොස්ට් එක මොනවද මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ගන්න ඉන්නේ වගේ කොස්ට් එකත් අපි මේ පුංචි කාලෙකදී තමයි ඇක්වයර් කරගන්න ඕනේ. මොකද මේ ප්‍රොඩක්ට් එකේ ලයිෆ් සයිකල් එක පොඩිනේ කෙටිනේ. එතකොට ඒ කෙටි කාලය තුල අර කොහොම හරි අර ඒකට දරපු රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඒ කොස්ට් ටිකත් කොහොම හරි කවර් කරගන්න ඕනේ. හරි. එන්නේ වගේ දෙයක් එකේ කතා කරනවා. කයිසන් එකේදී කියන්නේ අපේ ඉන්ටර්නලි අපේ ඔන්ගෝයින් එම්ප්ලොයිස් ලගෙන් එයාලගේ සජෙෂන්ස් අරගෙන අපි ඒවා යූස් කරගෙන ඉස්සරහට යන එකක් කයිසන් කොස්ටින් එකේදී. ඇට්‍රිබියුට් බේස් කොස්ටින් එකේදී අර ඇක්ටිවිටි වෙනුවට ඇක්ටිවිටි බේස් කොස්ටින් එකේම සෙකන්ඩ් ෆේස් එකේ නිකන් එක්ස්ටෙන්ෂන් එකක් වගේ එක ඇට්‍රිබියුට් පාවිච්චි කරලා ඇක්ටිවිටි එක වෙනුවට ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන ඇට්‍රිබියුට්ස් එහෙම නැත්නම් කැරක්ටරිස්ටික්ස් පාවිච්චි මොනවා හරි ඒ වගේ කැරක්ටරිස්ටික්ස් පාවිච්චි කරලා ඒවට අදාළව ෆීචර්ස් වගේ දේවල් ඒවට අදාළව කොස්ට් එක හදනවා. හරි. ෆෝන් එකක් ගත්තොත් වෝටර් ප්‍රූෆින් එක ඔන්න එක කැරක්ටරිස්ටික් එකක්. ඊට පස්සේ බැටරි කැපැසිටි එක. හරි. ස්පීඩ් ඔය වගේ නේද ඩිස්ප්ලේ එක. ඔය වගේ එතකොට ඇට්‍රිබියුට්ස් තියෙනවානේ. අන්නේ ඒවට අදාළව තමයි කොස්ට් එක හදන්නේ. ඒ ඇට්‍රිබියුට්ස් වල එකතුවක්. එතකොට ප්‍රොඩක්ට් එකක් කියන්නේ ඒ ඇට්‍රිබියුට් එකෙන් ඇට්‍රිබියුට් එකට තමයි කොස්ට් එක හදන්නේ. ඔන්න වගේ එකක් තමයි බ්‍රීෆ්ලි මට මේ ටික ගැන කියන්න තියෙන්නේ. මේ ඇට්‍රිබියුට් බේස් කොස්ටිං එහෙම අපේ වෙනම පාඩමක්. වැලියු චේන් එක ගැනත් අපි එකක් කතා කරනවා වෙනම පාඩමකින්. මේ ටික ගැන චුට්ටක් මේ පාඩමේ ඉස්සරහට කතා කරගෙන යනවා. පළවෙනි එක තමයි ඇක්ටිවිටි බේස් මැනේජ්මන්ට්. දැන් ABC නෙමෙයි ABM. හරි. AB කියන්නේ ඇක්ටිවිටි බේස් දැන් අතන කිව්වේ ඇක්ටිවිටි බේස් කොස්ටින් එකේදී මේ අපි කොස්ට් එක මේව කරා ඇක්ටිවිටි බේස් මේ අපි දරන මේ බෙයා කරන ඇක්ටිවිටි මත පදනම් වෙලා නේද? මෙතන කියනවා ඇත්තට මේ ඇක්ටිවිටි එක අපිට ඕනිද? හරි. මැනේජ් කරනවා කියන්නේ එහෙම ගන්න. ඇත්තට මේ ඇක්ටිවිටි එක අපිට ඕනිද වගේ එකක් තමයි මෙතන බලන්නේ. හරිද? ඇක්ටිවිටි බේස් මැනේජ්මන්ට් කියන්නේ ඒකනේ. ඇක්ටිවිටි බේස් කියලා එක මැනේජ් කරගන්න. හරි. එතකොට මේකෙදි කියන්නේ ඉස්සලාම මේ ඇක්ටිවිටි මැනේජ් කරගන්න එක ගැන තමයි කතා කරන්නේ කලින් කිව්වා වගේ. හරිද? A system-wide integrated approach that focus management attention on activities with the objectives of improving customer value as means of achieving profit target. Simply managing activities to මේක බලන්නකො. Simply managing activities to reduce cost and enhance customer satisfaction. Simply කියන්නේ activities ටික manage කරනවා. ඇත්තටම ඒ ඇක්ටිවිටි එක අපේ මේ ප්‍රොඩක්ට් එක කරගෙන යන්න ඕනිද? ප්‍රොඩක්ට් එකට මේකෙන් වැඩක් තියෙනවද? හරි. අන්න ඒ වගේ ඇක්ටිවිටි එක තෝරගෙන ඒකේ ඇක්ටිවිටි මැනේජ් කරන ගමන් ඒ ඇක්ටිවිටීස් මම කරලා කොස්ට් එක අඩු කරගෙන කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක වැඩි කරනවා. ඔතන මේ කියන concept හැම එකකදීම දැන් කස්ටමර් සැටිස්ෆැක්ෂන් කියන එක තියෙනවා. හරි. මොකද කස්ටමර් සැටිස්ෆැක්ෂන් වෙන්නේ නැත්නම් එතන කොස්ට් මැනේජ්මන්ට් එකක් නෙවෙයිනේ වෙන්නේ. හරි. ඊට පස්සේ මේ ඇක්ටිවිටි බේස් මැනේජ්මන්ට් එක two focus දෙකක් තියෙනවා. cost focus එකයි process focus එකයි. cost එකේදී වෙන්නේ මේ cost එකට අදාළව attention on resource cost and cost objective.
කොස්ට් එකට අදාළව තමයි කොස්ට් එක ફોකස් කරලා තමයි ඇක්ටිවිටි එක මැනේජ් කරන්නනේ. ප්‍රොසෙස් ફોකස් එකේදී වෙන්නේ ඇක්ටිවිටි එක. ඇක්ටිවිටි එක බේස් කරලා තමයි අපි මැනේජ් කරන්නේ. ඇක්ටිවිටි. ඇත්තටම මේ ඇක්ටිවිටි එක ඕනිද? අන්න ඒ වගේ එකක්. හරිද? ඇත්තටම ඒ කියන්නේ ඇත්තට මේ ඇක්ටිවිටි එක කරලා නම් විතරක් එතන අපි කොස්ට් එක charge කරනවා. නැත්තම් ඒ ඇක්ටිවිටි එකක් එහෙම වෙලා නැත්තම් කොස්ට් එකක් charge කරන්නේ නැති වැඩක් නෑනේ. ඊට පස්සේ මේ ෆිගර් එකේ එක ওই දෙපැත්තම ලස්සනට විස්තර කරලා තියෙනවා. මේකේ මෙතන කියන්නේ 2 dimensional ABC and activity based management. ඒතර activity based costing එකයි activity based management එකයි මේ dimension දෙකම මේකේ ලස්සනට විස්තර කරලා තියෙනවා. cost assignment view එක cost දැන් අර තිබුණේ focus දෙකක් cost focus එකයි process focus එකයි. දැන් cost එක තමයි ඉස්සෙල්ලා අපි කතා කරන්නේ. cost එක මේ අතින් මෙහෙම පහලට බලන්න. හරි. මේ දෙපැත්තේ තියෙනව හිතන්න එපා. මේ පහලට පැත්තට බලන්න. එතකොට resource cost එක. resource cost එක කියලා කියන්නේ දැන් කොහොමද හරි cost එකක් අපි දාරලා තියෙනවා. දැන් කිව්වනේ කලින් cost එකක් activities වලට cost එක දාරනවා, resource cost එකක් දාරනවා. කිව්වනේ මං ඊට පස්සේ දැන් මෙතන අපි කියනවා inspection කියන activity එකට ඒ inspection කියන activity එක carry out කරන්න අපිට ගිහින් තියෙන total cost එක. ඒක තමයි උන resource cost එක වෙන්නේ. හරිද? inspection cost එක carry out කරන්න අපිට ගිහින් තියෙන total cost එක උන් අපි resource cost එක විදිහට ගත්තා. මේක example එකක්. හරිද? එතකොට activity එක මොකක්ද ඒකේ? activity එක අනිවාර්යයෙන්ම inspection. හරි. inspection එකට ගියේ cost එක inspection. so cost objective කියන දැන් අපි කොහොමද මේක මේ ඉන්ස්පෙක්ෂන් එක මේ ඉන්ස්පෙක්ෂන් කොස්ට් එක අනිත් මේ අපේ ප්‍රොඩක්ට්ස් වලට දෙන්නේ කොහොමද දෙන්නේ එකක් තමයි ඉන්ස්පෙක්ෂන් ටයිම් එක දැන් අපි ඉන්ස්පෙක්ෂන් ටයිම් එක බෙදනවා අපි කොස්ට් ඩ්‍රයිවර් එකේ හරිද එහෙම තමයි කොස්ට් ඔබ්ජෙක්ටිව් මේ මෙතන හැදෙන්නේ හරි හිතන්නකෝ දැන් ඔතන එහෙම කියන ටෝටල් මෙතන එනවා එක්ක ටෝටල් ඉන්ස්පෙක්ෂන් කොස්ට් එක නෑ මෙතන එන්නේ කොස්ට් එක හරිද total inspection cost එක බෙදනවා අපි total time එකේ. හරිද? මෙතන time එකේ. cost time නෙමෙයි මෙතන time එකෙන් බෙදෙනවා. එතකොට අපිට එනවනේ එක් උත්තරේ එනවා එක්ක මේ cost per minute මොකක් හරි එනවනේ. ඒතර අපි හිතමු මේක බෙදුවහම අපිට උත්තරයක් එනවා රුපියල් 450 per minute විනාඩියකට රුපියල් 450ක් මේ inspection කොස්ට් එක යනවා. හරිද? විනාඩියකට යන ප්‍රමාණය හොයාගත්තා. හරි. ඊට පස්සේ අපි මොනවා හරි දැන් මේ ප්‍රොඩක්ට් එක හදන්න හිතන්නකෝ විනාඩි දෙකක් ගිය එකක් තියෙනවා කියලා. හරි. විනාඩි දෙකක් ගිය එකක් තියෙනවා නම් දෙක වැඩි කරනවා. එක විනාඩියකට යනවා 4:00මාරක් මේ ඉන්ස්පෙක්ෂන් කොස්ට් එක විනාඩි 9යි. මේ විනාඩි 9ක් නෙමෙයි රුපියල් 9ක්. හරි. කියන්නේ රුපියල් 450ක් නේ මෙතන යන්නේ. හරි. රුපියල් 450ක් නේ විනාඩියකට යන්නේ. total inspection ගත්තේ total inspection cost එක total inspection මේ time එකෙන් බෙදෙනවනේ. එතකොට එනවා අපිට විනාඩියකට යන මේ inspection මේ price එක. ඒක විනාඩියකට රුපියල් 450ක්. එතකොට එක product එකක් හදන්න 2 minute යනවා නම් එතකොට 2 minute අඩි කරනවා 450න් එතකොට රුපියල් 9ක් යනවා මේකේ inspection cost එක. ඕක තමයි cost focus කියන්නේ cost assignment view cost focus එකෙන් වෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න ඇත්තටම දැන් මේක ඕනිද? හරි. මෙතන දැන් කියන්නේ cost activity based management එකක් ගැන. ඒතර මේක ඇත්තටම මේ cost එක ඉන්ක කරන්න ඕනද? අන්න ඒක බලනවා අපි process view එකේ. මේ තියෙන මේ පැත්තට මම මේක ක්ලියර් කරන්න නැත්තම් දැන් දෙකම පැටලෙනවනේ ඒක බලන්න ඕනේ අපි මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට horizontal පැත්තට මෙන්න මේ පැත්ත හරි මේකේ process view එක හරිද එතකොට ඒ කියන්නේ activity base කරලා යන්නේ මේ පැත්තේ මේක අපි යන්න ඕනි මෙහෙට මේ ඉතලට ගියාට අපි මේ මේකේ අන්තිම ඉඳන් තමයි ඉස්සරහට එන්න ඕනේ. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ ඔතන දැන් මේ මොනවද අර කලින් උදාහරණය අපේ විනාඩි 4:00මාරක් නේ කලින් එකේ ගියේ. හිතන්න මෙතන විනාඩි 4:00මාරක් යනවා ඉන්ස්පෙක්ෂන්
ටයිම් එකට. මේ සොරි විනාඩියකට විනාඩි 4ක් දැන් විනාඩි 4ක් කියලා ගන්නකො නිකන් මේ උදාහරණයක් විතරයි. හරි. විනාඩි 4ක් යනවා 4 මිනිත් යනවා අපේ මේ ඉන්ස්පෙක්ෂන් කියන ඇක්ටිවිටි එකට. හරි. එතකොට දැන් දන්න එතකොට මෙෂර් එක විනාඩි 4ක් යනවා ඇක්ටිවිටි එකේ ඉන්ස්පෙක්ෂන්. හරිද? ඇක්ටිවිටි ඩ්‍රයිව් එක වෙන්නේ මේ ඇයි මේකට විනාඩි 4:00මාරක් දැන් අපි බලමු මොකටද විනාඩි 4:00මාරක් මේකට යන්නේ? හරිද? විනාඩි 4:00මාරක් යන්නේ ඇයි දැන් මෙතන ඉන්ස්පෙක්ෂන් එක විනාඩි 4ක් යනවා. මොකටද විනාඩි 4ක් යන්නේ? මොකටද යන්නේ? මෙතනදී මේ 3 times කියන්නේ 3 පාරක් ඉන්ස්පෙක්ෂන් ප්‍රොසෙස් එකක් යනවා. හරිද? හේතුව ඊට පස්සේ දැන් ඇයි බලනවා ඇයි අපි දැන් 3 පාරක් මේක එකපාරින් කරලා ඉවර කරන්න බැරිද? ඇයි 3 පාරක් අපි ඉන්ස්පෙක්ෂන් එක කරන්නේ? 3 පාරක් කරන්නේ human errors due to human errors. ඔන්න root cause එක identify කරගන්නවා due to human errors. human errors හින්දා තමයි මේ ඉන්ස්පෙක්ෂන් එක 3 පාරක් කරන්නේ. ඒ නිසා තමයි මේකට විනාඩි 4ක් යන්නේ. හරිද? ඊට පස්සේ දැන් කල්පනා කරනවා හරි එහෙනම් දැන් අයිඩෙන්ටිෆයි කරගත්තන ඇක්ටිවිටි එක. එතකොට මෙතන යන ප්‍රමාණය වැඩි. ඇත්තටම ඉන්ස්පෙක්ෂන් එක අපි 3 පාරක් කරන්න ඕනේ නැහැ. හැබැයි දැන් හියුමන් එරර්ස් තියෙන හින්දා මොකද දැන් මිනිස්සු මේ ඉන්ස්පෙක්ෂන් එක කරනකොට එයාලා අතින් හියුමන් එරර්ස් එනවා. එතකොට ඒ නිසා 3 පාරක් මේක රන් වෙනවා. හරි අපි එහෙනම් මේකට ඔටෝමේෂන් දැන් රූට් කෝස් එක හොයාගත්තනේ. මේ මෙතන තමයි ඉෂුව එක තියෙන්නේ. ඒක නිසා තමයි මට විනාඩි 4ක් යන්නේ. හරි එහෙනම් අපි මේ ඇක්ටිවිටි එක මොකද කරන්නේ? හියුමන් සයිඩ් එක අයින් කරලා අපි මේක ඔටෝමේට් කරනවා. හරි. එහෙම නැත්නම් සෙන්සර්ස් පාවිච්චි කරනවා අර හියුමන් එරර්ස් අඩු කරගන්න. මොනවා හරි ඒ වගේ. හරිද? ඊට පස්සේ ඉතින් ඕ ටික කරාට පස්සේ මේ ටයිම් එක අඩු වෙන්න පුළුවන්. එතකොට මෙතන එකපාරක් ඉන්ස්පෙක්ෂන් එක යනවා වෙන්න පුළුවන්. එතකොට මේක 2 මිනිත් වලට වගේ අඩු වෙන්න පුළුවන්. මම කියන එක තේරෙනවද? එතකොට ඕක තමයි අර ඔතන කියන අර ඇක්ටිවිටි වේ. ඒතර මේ ඇක්ටිවිටි එක ඇත්තටම ඕනේ දැන් ඉන්ස්පෙක්ෂන් කියන ඇක්ටිවිටි එක ඕනේ ඒක සම්පූර්ණයෙන් එලිමිනේට් කර දාන්න බෑ. හැබැයි ඒකට යන ප්‍රමාණය වැඩි. ටයිම් එක යන ප්‍රමාණය වැඩි. බැලුවම හියුමන් එරර්ස් නිසා තමයි යන්නේ. එහෙනම් මේ ඇක්ටිවිටි එක අපි වෙන විදිහකට කරනවා. හරි? ඒක තමයි කලේ. ඒක ඔටෝමේට් කරනවා. හරිනේ. මෙතන ඊට පස්සේ කියනවා by changing root causes we can change cost. මේ root cause එක change කරාට පස්සේ අපිට පුළුවන් මේ මෙතන cost එක change කරගන්න. හරි. ඔය වගේ එකක් applied research එකත් මම හිතන්නේ root causes හොයන මොකක් හරි තියෙනවා. හරි. ඒක ඕනේ නැහැ. මෙතන මේ දැන් කොහොම හරි වෙන්නේ root cause එක මෙතන change කරාම මේකේ cost එක වෙනස් වෙනවා. හරිනේ. ඊට පස්සේ ඊගාව මේකේ තියෙන ඔය ඒ මේකම තමයි. ඒකට අර මේ මෙතන දාලා තියෙනවා assigning resources cost to activity cost pools. හරි අර වගේ අර දෙකින් අර අපි මේ පහලට ගන්නකොට cost එකකට එකතු කරගත්තේ. ඒක cost එක එකතු කියන්නේ inspection කියන cost එක කොච්චර total cost එකක් අපිට ගිහින් තැනදී අපි එකතු කරන්නේ. ඒකනේ cost pool එකක් කියලා කියන්නේ. ඒක තමයි එතන කියන්නේ. ඊට පස්සේ මෙතන ඊතලයක් ගහලා ආයි කියනවා assigning activity cost to cost objective usage cost drive. ඒකත් අපි කරන්නේ එතන. inspection time එක තමයි ඒතර අපේ cost drive එක. හරි. මම හිතනවා මේ ටික තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ දැන් මේ අපි කතා කරන activity based management. ඔය activity based management වල activities තියෙනවා සමහර activities non value adding activities. ඒ කියන්නේ අපේ customerට customer satisfaction එකට මේක බලපාන්නේ නැහැ. කියන්නේ non value adding activity එක කියන්නේ activity එකක් විදිහට තියෙනවා. හැබැයි ඒකෙන් කිසිම මේ customer satisfaction එකටවත් customer මේ කිසිම අර value එකක් add වෙන්නේ නැහැ. හරි. සමහර ඒවා තියෙනවා value adding activities. value adding activities කියලා කියන්නේ customer satisfaction එක improve කරන්න පුළුවන්. හරි. එතකොට මොකද යාලගේ හම්බෙන quality එක වැඩි වෙනවා. යාලගේ improve මේ satisfaction එක වැඩි වෙනවා. ඒ වගේ ඒවා තමයි value adding activities කියන්නේ. value adding activities හොඳයි. ඒතකොට අපේ මේ production process එකේ තියෙන value adding activities ටික අපි මොකද කරන්නේ? continually evaluate and improve. මේක evaluate කර කර අපි improve කරනවා. තව වැඩි දියුණු කරනවා. non value adding activities තියෙනවා නම් reduce or eliminate. ඒක එක්කෝ අඩු කරලා දානවා නැත්නම් eliminate කරලා දානවා. අයින් කරලා දානවා. හරි. දැන් මෙතන තියෙන පොඩි activity එකක් determine the following are whether value adding activities or non value adding activities. පළවෙනි එක බලන්න placing customers who call to order a pizza on hold. එතකොට customer pizza එක ගන්න කතා කරාම එයාව hold කරලා තියලා තියෙනවා. ඒතර මේක value adding activity එකක් non value.
මේක non value adding activity එකක්. නේද? මේකෙන් කිසිම value එකක් add වෙන්නේ නැහැ. assembling desk to be sold to දැන් desk එකක් assemble කරනවා customer කෙනෙක්ට විකුණන්න. එතකොට දැන් කෑලි ටික හැමතැනම තියෙනවට වඩා ඒක එකතු කරලා desk එකක් විදිහට දෙනකොට ඒකේ value එක වැඩි. ඒක definitely මේකෙදි මේක value adding activity එකක්. නේද? storing raw material to be used නෑ. raw material store කරන එක කිසිසේත්ම value adding activity එකක් නෙමෙයි. inventory maintain කරන එක value adding activity එකක් නෙමෙයි. designing a car maximize comfort එක maximize comfort එකක් උපරිම විදිහට දෙන්න කාර් එකක් ඩිසයින් කරනවා ඒක value adding activity එකක් හැබැයි මේක over comfort වුණොත් ඕනවට වඩා comfort වෙනවා අන්න එහෙම වුණොත් මේක non value adding activity එකක් වෙනවා හරිද ඊට පස්සේ හරි එතකොට ඕවර් කන්ෆර්ට් වුණොත් ඒක non value adding activity එකක් මොකද ඕනට වඩා ඒවත් හොඳ නැහැ. ඕනම දෙයක් ඕනට වඩා ඕනේ නැහැ කියනවනේ. ඒ වගේ ඕවර් කම්ෆර්ට් වුණොත් ඒක non value adding activity එකක්. maximum comfort ප්‍රශ්නය maximize comfort ප්‍රශ්නයක් නැහැ. scrapping defective production materials. හරිද? මේවා non value adding activities. හරිම වැඩක් නැහැනේ defective product materials scrap කරලා ඒව වැඩක් නැහැ. ඒ කියන්නේ කස්ටමර්ට value එකක් add වෙන දෙයක් නෙමෙයිනේ. ඊට පස්සේ waiting for a phone call from a customer අර උඩ එක අනිත් පැත්ත මෙතන තියෙන්නේ කස්ටමර්ගෙන් ආපු ෆෝන් කෝල් එකට වේට් වෙන. ඒකට ඒ කියන්නේ කස්ටමර් මොකක් හරි උත්තර දෙනකම් බලන් ඉන්නවා. ඒක value adding activity එකක්. මොකද කස්ටමර් satisfy වෙන්නේ නැහැ නැත්නම් දැන් කස්ටමර් ඉන්න මේ මට ඉන්න බෑ මේ තව කෝල් එකක් එනවා මම කට් කරලා යනවා කිව්වොත් එයා ආයි කෝල් කරන්නේ නැහැ. ඒකට එපා වෙනවනේ එහෙම. කොහොම හරි අමාරුවෙන් හරි ඉතින් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕනේ. ඉතින් මොකක් හරි මොනස කියන එක. ඒ වගේ. ඒතකොට ඒක value adding activity එකක්. Moving raw material from one end of a factory to another. මේවා වැඩක් නැහැ. non value activity. non value adding activities. කස්ටමර්ට වැඩක් නැහැ. ඒ ෆැක්ටරි හැදුවද මේ ෆැක්ටරි හැදුවද ඒවා වැඩක් නැහැ යාට. හරි. එතකොට අපි පුළුවන් තරම් බලන්න ඕනේ. මෙන්න මේ වගේ non value adding activities අයින් කරලා දාලා value adding activities ටික තියාගන්න. මොකද ඒ වගේන් තමයි අපිට වැඩක් තියෙන්නේ. ඒකට කොස්ට් එකක් දරුවට අපි කමක් නැහැ. මොකද අපේ ප්‍රොඩක්ට් එක ඒකෙන් වැඩි ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකට වටිනාකමක් එකෙන් එකතු වෙනවා. දැන් ඉන්වෙන්ටරි තියාගත්ත කියලා අපේ ප්‍රොඩක්ට් එකට වටිනාකමක් එකතු වෙන්නේ නැහනේ. ඒක වැඩක් නැහැ. හරි. රෝ මටීරියල් තියාගත්ත කියලා අපිට වැඩක් නැහැ. ෆැක්ටරි මාරු කරන ඒවා ඕව වැඩක් නැහැ. තවත් මම ඔන්නම් ඔය non value adding activity කියලා උදාහරණ කිහිපයක් කියන්නම්. ඔකට එනවා ඩිෆෙක්ට්. හරි ඩිෆෙක්ට් ඕවර් ප්‍රොඩක්ෂන් ගොඩාක් හදලා තියෙන වැඩක් නැහැනේ. ඊට පස්සේ ඕවර් ප්‍රොසෙසින් ගොඩාක් ප්‍රොසෙස් වැඩි. හරි මේ චෙක් කරනවා 3-4 දෙනෙක් චෙක් කරනවා. හරි. ඉතින් මෙයා බවිල චෙක් කරනවා, අරයා බෑග් එක චෙක් කරනවා, ඒක අතර තියෙනව එක්කෙනෙක් චෙක් කරනවා, 4ක් විතර චෙක් කරන වැඩක් නැහැ. ඉන්වෙන්ටරි, වේටිං ටයිම්, හරි මෝෂන්ස් එහෙට මෙහෙට යන ඒවා, unused skill transportation ඒවා කස්ටමර්ස් වැඩක් නැහැ. ඕවා එතකොට non value adding activities. හරිද? ඊට පස්සේ ගත්තට පස්සේ මෙතන value adding activities මේක අපි මම කතා කරන්නේ සමහර වෙලාවට මේ value adding activity එක මේ ඒක mandatory කරලා තියෙන්න පුළුවන්. හරි? mandatory කරලා තියෙන්න පුළුවන්. දැන් මෙතන mandatory activities එහෙම නැත්නම් discretionary activities තියෙන්න පුළුවන්. mandatory activities කියලා කියන්නේ මෙතන මේ දැන් ඔය නේද සිගරට් වල එහෙම ගහලා තියෙන්නේ දුම්බීම පිළිකා ඇති කරයි ඒ වගේ ඩිස්ප්ලේ කරලා තියෙන. ඊට 18ට අඩු අයට දෙන්නේ නැහැ ඒ වගේ ඒවා. ඇත්තටම ඒක මාකටිං පැත්තෙන් ගත්තොත් මේ මිනිස්සුන්ට අවාසියක් වුණාට බොන කෙනා බොනවා ඕව කොච්චර ගහ තිබ්බත් එහෙම නෙමෙයි මං කියන්නේ. අර ඒක ගන්න කෙනාට අවාසියක් වුණාට සෝරි කම්පැනි පැත්තෙන් ඒක අවාසියක් වුණාට ඒක මැන්ඩටරි. ඒතකොට ඒගොල්ලෝ කැමති වුණත් නැතත් ඒක අනිවාර්යෙන් ගහන්න ඕනේ. හරිද? එතකොට ඒ වගේ තමයි mandatory activities කියලා කියන්නේ මෙතන. හරිද? ඊට පස්සේ discretionary activities කියලා කියනවා මැනේජර්ස්ලා යාලා හිතලා මොනවා හරි ඒ කියන්නේ එයාලගේ decision එකක result එකක් විදිහට සමහර activities එන්න පුළුවන්. හරි. ඒතකොට ඒවත් value adding activities යටතේ එනවා. non value adding activities කියලා ගත්තාම මේ මොකද්ද කියන එක අපි කිව්වනේ. appraising activities කියලා කියන්නේ මෙතන මේ inspection කියන එකම තමයි. inspection. හරි. correcting activities කියලා කියන්නේ as a result of defect corrective action should be taken. එතකොට මොනවා හරි defect එක නිසා ඒකට ප්‍රතිඵලයක් විදිහට defect එක අපි corrective actions මේ correcting activities පාවිච්චි කරනවා.
inefficiencies කියලා කියන්නේ ඔය unnecessary business consumptions වගේ දේවල්. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා මේ මොනවද මේ අපි ඔය non value adding activities වලට කරන්න පුළුවන් මේ strategies වගේ හතරක්. හරිද? පළවෙනි එක තමයි reduction. reduction කියලා කියන්නේ අනවශ්‍ය activities අපි අයින් කළා දානවා. හරි? reduce resource consumption per activity. මේ activity එකට අනවශ්‍ය activities ඒකට යන resources ප්‍රමාණය අපි අයින් කළා දානවා. උදාහරණයකට මම කලින් කිව්වා වගේ 3-4 දෙනෙක් එකම දේ චෙක් කරනවා. අර ඒකම චෙක් කරනවා. චිපර් එක හොඳට මහලාද ඒක වැඩ කරනවාද ඒත් චෙක් කරනවා. තව 4ක් විතර ඒකම චෙක් කරනවා. වැඩක් නැහැ නේ. ඒක රිඩක්ට් කරලා දාන්න පුළුවන්. අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ සිලෙක්ෂන් එක මේ සිලෙක්ෂන් එකට ඇක්ටිවිටි සිලෙක්ට් කරනවා කියලා මෙතනදී කියන්නේ මේ දැන් මේකට අර මේක කරන ක්‍රමයක් තමයි මේ පෙරටෝ chart එක. ඔයාලා අර මේ තියෙන පෙරටෝ ප්‍රින්සිපල් ඒක කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ දැන් මේකේ කියනවා 80%ක්ම අපේ රිසෝසස් පාවිච්චි කරලා තියෙන්නේ මේ 20%ක් දෙනා. හරිද? 20%ක් තමා 80%ක්ම කියන්නේ අපේ රිසෝසස් වලින් 80%ක්ම පාවිච්චි කරලා තියෙන්නේ මේ 20%ක් වෙච්ච ඇක්ටිවිටීස්. ඉතුරු 80%ක් වෙච්ච ඇක්ටිවිටීස් පාවිච්චි කරලා දෙන ඉතුරු 20%ක් විතර වෙච්ච රිසෝසස්. එතකොට දැන් අපි ફોකස් කරන්න ඕනේ මොකද්ද? අතන අතන ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා 80%ක් ඇක්ටිවිටීස් එතන තියෙනවානේ. ඒක නෙමෙයි. අපේ කොස්ට් එක අපේ රිසෝසස් පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක් මේ 20%ක් ඇක්ටිවිටීස් තියෙන කට්ටියනේ. 20%ක් තිබුණාට කමන්නේ අපේ රිසෝසස් පාවිච්චි කරලා තියෙනවා වැඩි ඒගොල්ලෝ මේගොල්ලෝ. එහෙනම් අපි වැඩිපුර ෆෝකස් කරන්න ඕනේ මේකද. ඔය පෙරටෝ chart එකෙන් කියන්නේ ඒකයි. අර අපි මොකටද වැඩිපුර ફોકસ කරන්න ඕනි කියන එක තමයි පෙරටෝ chart එකෙන් කියන්නේ. හරි? ඒක තමයි පෙරටෝ chart එකේ කියන්නේ. ඒතර ඔය සිලෙක්ෂන් එකේදීත් කියන්නේ ඒක තමයි. කියන්නේ මොන කියන්නේ පෙරටෝ එකෙන් කියන්නේ මොන එකටද අපි ફોકસ කරන්න ඕනි කියන එක. හරිද? ඒ කියන්නේ දැන් ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවනේ අපි මොකක්ද ඉස්සෙල්ලා මේජර් ඇක්ටිවිටි එකක් ගන්න ඕනේ මොකක්ද කියන එක. හරිද? කන්සිඩර් කරන්න ඕනේ මොන ඇක්ටිවිටි එකද කලින් කියන එක. හරි? මේ ඒකම අර ග්‍රැෆිකලි පෙන්නලා තියෙනවා මේ ඔය මේ කම. එතකොට සිලෙක්ෂන් ගැන කතා කරේ. ඊට පස්සේ එලිමිනේෂන් ගැන කතා කරනකොට එලිමිනේෂන් එකේදී වෙන්නේ අර දැන් මම අර කලින් කිව්වා වගේ 3-4 දෙනෙක් චෙක් කරනවනේ. ඒකෙන් ගොඩක් ඉනවනම් දැන් ඒක එතන 4ක් විතර ඉනවා කියලා ඒක එක්කෙනෙක්ට දීලා ඉතුරු ටික අයින් කළා දාන්න. අන්න ඒ වගේ මොකක්ද. ඊට පස්සේ ෂෙයාරින් එකේදී වෙන්නේ අපි තියෙන රිසෝසස් ටික ෂෙයා කරලා ඇක්ටිවිටි පර්ෆෝම් කරන්න තියෙන රිසෝසස් ටික ෂෙයා කරගන්නවා. දැන් එක්කෙනෙක් කියනවා මේකත් චෙක් කරනවා. ඔයා මෙහෙනම් චිපර් එක එක්කෙනෙක් චෙක් කරනවා. බටන් එක තව එක්කෙනෙක් චෙක් කරනවා. ඔයා මෙහෙනම් චිපර් එක බටන් එක දෙකම චෙක් කරනවා. අන්න ඒ වගේ එකක් මම තේරුම් ගන්න කියන්නේ. හරි මේ ෆෝමල් එක්සැම්පල් එකක් නෙමෙයි. හරි අන්න ඒ වගේ තියෙන ඇක්ටිවිටි ෂෙයා කර. ඔන්න වගේ කරලා අපි අර non value adding activities වලින් එන cost එක අඩු කරගන්න, ඩිඩක්ට් කරගන්න අපි බලනවා. හරි. ඊට පෙරටෝ chart එකත් අපි කතා කළා. ටාගට් කොස්ටිං ඉඳන් මම ඊගා වීඩියෝ එකෙන් කතා කරනවා. මේකේ next part එකෙන්.